පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සම්නිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්නාප්පමාදේන සම්පාදේත. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පඨවි රිවන ජාතු කම්පතේ නචති මේරු රිවාති වායුතා වජිරම් වන විඤ්ජතේ ගණං තමිද මතෝ කටිනන්ති උච්චති. ප්‍රථම කොටම ආරාමවාසී ගෞරවනීය මෙහෙණාන්සේලාගෙන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාව වත් කරගෙන මාස තුනක් පුරාවටම මාස තුනකට ප්‍රථම ප්‍රධාන වශයෙන් ඒ දායක කාර්කාදී නායක සිපාදාරලා මාස තුනකට ප්‍රථමයෙන්ම මේ ආරාමස්ථානයේ වැඩ සිටින කියලා බෙහෙත් කරලා මේ වස්තු මාසේ පුරාවටම අපිට යයිදී තීවර සිද්ධපාත සේනාසන දිනානක් පත්‍රේ කියලා මේ සිල්පස්සේ උපස්ථාන කරනවා කියලා දායක පිරිමින් ආරාධනාවක් සිදු කළා. ඔබ විසින් සිදු කරන ලද ඒ ආරාධනාවට අනුව ඔබගේ ආරාධනාව පිළිඅරගෙන වස්තු මාසයක් පුරාවටම වස්වාසය කරලා මේ මාස පොය දවසේදී වස් පවාරණය කරලා ඊයේ දිනේ තමයි අපේ බැහැර උදාගත්තේ එකත් සාර්ථකව අපි නිම කරලා ඒ වගේම තමයි අධ්‍යයනයේ උදෑසන ඒ කර්ම කීරේ නැවත ආරම්භයට වඩම්මලා සාමික වශයෙන් මහා සංඝරත්නයේ දිවරක් පූජා කළා.
ඉන් අනතුරුව ඒ සාංගික කර්ම කීවරේ පෙරවාගෙන ඒ සාංගික පූජා කළා වූ ඒ කටනේ ආනිසංස පිළිබඳව ඒ දායක පිරිසෝ දැනුවත් කිරීම පිළිපදා. ලෝකවන්හන්සේගේ දේශනාවට අනුව අද දිනේදීම පුරුෂයන් දෙනා හවස් කාලයේදී ආරාමස්ථානයේ ප්‍රතිපාදා වෙලා ඉන්නේ ඒ කඨින ආනිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි. අපි මුලින්ම බලමු මේ කඨිනේ කියන එකේ තේරුම. මේක මේ මාසයේ පුරාම ඔබට නිරතුරුවම ඇහෙන්න වචනයක් තමයි කඨිනේ කියන වචනය. නේද? ඔතන මේ පොය දිනේ පස්සේ ඊළඟ නොවැම්බර් පොය දක්වාම එන දවස් 31 මේ කඨින සීවර මාසය. හැන්දෙන් කියන කඨින මාසය. කඨින සීවර මාසය කියලා. එම ගාථා රත්නයේ අදහස තමා පින්වතුනි පඨවි රිවන ජාතු කම්පතේ. ඒ කියන්නේ මහ පොළව කම්පා කරවන. බලන්න මේ කඨිනේක තියෙන තද බලගතුකම. ඊට පස්සේ කියනවා දෙවෙනි පදයෙන් මේ මහා මේරු පර්වතය අපි දන්නවා අපි සාහිත්‍යෙත් අහලා තියෙනවා. මේ පර්වත වලින් උසම පර්වතය තමයි මහා මේරු පර්වතය කියලා කියන්නේ. එතකොට මේ මහා මේරු පර්වතය කිසිම දවසකින් සුළඟින් කඩා වැටෙන්නේ නැහැ. කොච්චර හුලන් හැමුවත් හෙලවෙන්නේ නැහැ. ඒ තරම් ඝනකමයි ශක්තිමත්. අන්න ඒ වගේ කියනවා. ඒ වගේම තමයි තවත් උපමාවකින් මේ ගාථාවේ සඳහන් කරනවා ඝනකම වීදුරු පර්වතයක්. ලෙහෙසියෙන් පහසුවෙන් කිසිම කෙනෙකුට එකපාර බිඳ දාන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ කඨිනේ ඒ තරම්ම ඝනකමයි බලවත්. නේද? අපිට සරලවම කියන්න පුළුවන් අපි කඩන පින්කමක් කළා. නේද? එහෙම කීවට අපිට ඒක කරන්නත් සරලයිද? නෑ. කරන අය දන්නවා, කරපු පින්වතුන් දන්නවා, සහ සම්බන්ධ වුණ අය දන්නවා. කටින පින්කමක් කරන්න කොයිතරම් අපහසුද කියලා. නේද? අපිට වචනයෙන් කඩන පින්කමක් මං කරන්නම් කියවට ලෙහෙසියෙන් පහසුවෙන් කරන්නට බෑ. එතකොට පින්වතුනි හැමෝටම කරන්නත් බෑ. ඒ කරන කෙනෙකුට අපිට මොකද කරන්න පුළුවන්? සහ සම්බන්ධ වෙලා එකතු පාදා වෙලා අපිට ඒ පින් ලබා ගන්න පුළුවන්. ඒතර ලෞතර බුදුන් සඳහන් කරනවා දේශනාවේදී අද දවස ඇතුළත මේ ආරාම ස්ථානයේ මුලින්ම කරපු කටින පින්කම ඔබ සියලු දෙනාම දන්නවා ඒක. එතකොට මේ පින්වතුනි කටිනේ ගැන සඳහන් කරනකොට මුලින්ම අපි කටිනේ සඳහා දැන් කටින චීවර මාසයනේ මේ තියෙන්නේ. චීවර මාසයට කලින් මුලින්ම ගන්නට ඕනි. වස් ශික්ෂාපදේ සමාදන් වෙන්නට ඕනි. ඒතර ලෞතර වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මුලින්ම වස් වාසය කරා වස් විසුවා. ඉසිපතනේ මිගදායේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මුල් වරටම වස් විසුවේ. ඒ වගේම ඔබ දන්නවා අවසන් වරට වස් වාසය කළේ බේලුව කියන ගමේ. මේ අතර කාලය තුල පින්වතුනි බුදුන් වහන්සේ වස් 45ක් වස් වාසය කළා තියෙනවා. ඒකේ ජේතවනාරාමේ වැඩිම කාලයක්
වස් කාල 24ක් වශිෂ්ඨාපදයේ සමාදන් වෙලා උන්වහන්සේ ජේතවනාරාමයේ ඇසුරු කරගෙන වාසය කළා තියෙනවා. එතකොට මේ පින්වුතුනි මේ වශිෂ්ඨාපදයේ කියන එක අනිවාර්යෙන් උපසපන් භික්ෂුවකට භික්ෂුණියකට අනිවාර්යයෙන්ම ලෝතර වහන්සේ දේශනා කළ තියෙන ශික්ෂාපදයක්. ඔබ ආරාධනා කරත් නැතත් අනිවාර්යයෙන්ම වස් සමාදන් වීමක් සිදු කරන්නම ඕනේ බුද්ධ දේශනාව අනුව. එතකොට පින්වතුනි මේ වස් ශික්ෂාපදේ කොහොම සමාදන් වුණත් මේ දැන් වස් සමාදන් වෙනකොට ඊට කලින් අපි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ආරාමක ඉන්න භික්ෂුණියක් වෙන්න පුළුවන්, පන්සලක ඉන්න භික්ෂුන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්. ඉදිරි මාසයේදී නේද ඇසළ පොය දවසේදී මට වස් සමාදන් වෙන්න අවශ්‍යයි. එතකොට ඒ දායක පින්වතුන් කල්පනා කරලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට ඒ වස් වාසය කරන්න හොඳ තැනක් තියනවද? නේ දැන් නම් ආරාම පන්සල් හදලා තියෙන්නේ. අතීතයේ පින්වතුන් එහෙම තිබ්බේ නැහැ. ගස් යට, ගල් යට නේද? පර්වත ඇසුරු කරගනිමින් ගල් ගුහාවල මේ විදිහට තමයි බොහෝ අවස්ථාවල වැඩ සිටියේ. එතකොට පින්වතුනි මේ මාස 3කේ වට මේ මාස 4-5 පුරාවටම වර්ෂාව තියෙනවා නේද? වැස්ස තියෙනවා. වස් කාලය කියන්නේ මාස 3ක් විතරක් නෙමෙයි. කඨින චීවර කාලෙට අධික වර්ෂාව. ඒකට ගහක් යට මේ විදියට වික්ෂුන් වහන්සේ නමකට වශිෂ්ඨාපදේ සමයේ සමාදන් වෙන්න කීවට මේ වැස්සෙන් වෙන අපහසුතාවය නිසා ලෝතර ප්‍රණාස කියනවා දායක පින්වතුන්ට දැනුවත් කිරීමක් කරලා ඒ ඉන්න සුදුසු Tamanට සුදුසු තැන පිළියෙල කරගන්න කියලා නේද? මේ සමාදන් වෙන්න කලින් බලන්න ඕනි Tamanට ඉන්න ආරාමෙ නොතෙමී ඉන්න පුළුවන්ද? මේ සියලුම දේවල් බලලා තමයි වස් සමාදන් වෙන්න ඕනේ. දැන් මෙහෙම දායකයන්ට දැනුවත් කළා දායකයන්ට හදිසියේ ඒ වසන කාලයේදී ඒ දවස්වල නම් නේද දර ආරෙම යොදාගෙන පොඩියට ඒ මස් 3 මාසෙට ගැලපෙන විදිහට කුටි සෙනසුන් හදලා දෙනවා. එහෙම කාට හරි හදලා දෙන්න බැරි වුණොත් ඒ භික්ෂුන් වහන්සේ විසින්ම මොකද කරගන්න ඕනි? තමන්ට ඒ වස් 3 මාසේ වස් වසන්න සුදුසු තැනක් තමන්ම පිළියෙල කරගෙන කාගේවත් ආරාධනාවක් නැති වුණොත් මොකද කරන්න ඕනි? තමන්ම වස් සමාදන් වෙන්නට ඕනේ. ඒක තමයි ලෝතර බුදුන් වහන්සේගේ නියමය. දැන් එතකොට අපි මාස 3කට කලින් ඒ මිස් ආරාමයට ආපු වෙලාවක අපි දැනුවත් කිරීමක් කළා. නේද? දායකයන්ට දැනුවත් කිරීමක් කළා. ඔබ සියලු දෙනාගේ ආරාධනෙන් තමයි මේ වස් 3 මාසේ මේ ආරාම ස්ථානයේ වැඩ සිටියේ. හදිසියේවත් ඔබ ආරාධනාවක් සිදු නොකරොත් ඒත් වස් සමාදන් වෙනවා. ඊට පස්සේ පින්වතුනි මේ වස් 3 මාසේ වරුණාට පස්සේ මොකද කරන්න තියෙන්නේ? කඨින චීවර මාසය. දැන් වස් සමාදන් වෙන්නත් බෑ. මේ වස් ශික්ෂාපදේ මේ මාස 3 විසුණු වහන්සේලාට පින්ඩපාතේ යන්න බණ භාවනා කරගන්න කරදර නිසා තමයි එක තැනකට වෙලාව ලෝතර බුදුන් වහන්සේ සඳහන් කරේ මේ බණ භාවනා කරන්න. උඩ දායකයන්ටත් එහෙමයි. නිතර දෙවේලේ වර්ෂාව නිසා අරහෙට මෙහෙට දායක මේ විසුණු වහන්සේලාට පින්ඩපාතේ ගිහිලා පූජා කරන්න අපහසුයි. ඒ නිසා එයාලටත් පුළුවන් දායක පින්වතුන්ට පුළුවන් මේ මාස 3 වික්ෂුන් වහන්සේලා එකම තැනක වැඩ ඉන්නවා. වස් ආරාධනාවක් සිදු කළා මාස 3 පුරාවටම අපුපස්ථාන කළා පින් කුසල් රැස් කරගන්න. එතකොට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සම්බන්ධතාව වැඩි වෙනවා. නේද? ඔබ නිතර වෙනදා මිස් නිතරම සතියකට දවසක් ආරාමයට ආවේ නැහැ. Tamanට පුළුවන් වෙලාවට දානය අරන් ආවේ නැහැ. අපුපකාර කරනවා. උඩ විශේෂයෙන් බැලුවා. ඔබත් එහෙමයි. දායකකාරකාදිනුත් එහෙමයි. නිරතුරුවම ආවා. බෝධි පූජාවට සම්බන්ධ වුණා. දානි තියනවාද හංගුවා. අමතර දාන ගෙනත් දුන්නා. අමුපහේ ගෙනත් දුන්නා. උඩ මේ දායක පින්වතුන් වෙනත් දවස් වලට වැඩිය විශේෂත්වයක් දක්වන මේ මාස 3 ඒ වස්වසුම මෙහෙණාසේ ඇතුළු අනිකුත් ආරාම වාසී මෙහෙණාසලට තමන්ට හැකි අය
දායක පින්වතුන් අප උපකාර කළා. එතකොට මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පින් කරගන්න තමයි මේ වස්තු මාසේ තියෙන්නේ. ඒකට ගිහි පින්වතුන්ට මොනවා ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බෝධි පූජා තියන්න, අටවිසි පූජා, බුද්ධ පූජා මේ විදිහට විවිධ පින්කම් වලට සම්බන්ධ වෙලා මේ දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙම ආනිසංස ලබා ගන්න තමයි මේ වස්තු මාසෙ දුන්නේ. දැන් වස් පවාරණයෙන් පස්සේ ඒ තියෙන පින්කම්මයි නේද? එතකොට පින්වතුනි මේ කටින චීවරයක් කියන එක කොයිතරම් බලගතුද තදද ඝනකමද කියනවනම් අපිට ඕනෑ තරම් පින්කම් කරන්න පුළුවන් අවුරුද්දකට නේද? කීප ගමනක් එකම පින්කම් කරන්නට පුළුවන්. දැන් ඔබට උදාහරණයක් විදියට හිතමු සාංගික දානයක් දෙන්න හිතුණා. නේද? අවුරුද්දකට දෙතුන් ගමනක් සාංගික දානයක් දෙන්න බැයිද ඔබ ළඟ මිල මුදල් තියෙන විදියට? පුළුවන්. හැබැයි කටින චීවර පූජාවක් කරන්න පුළුවන්ද? අවුරුද්දකට දෙතුන් සැරේ බැහැ. දැන් මේ ආරාමස්ථානයේ දැන් මේ අවට පන්සල් වල දෙතුන් නමක් පස් නමක් වැඩ සිටින්න පුළුවන්. හරිද? එතකොට පිටුතුනි මේ ලෞතර බුදුරණාහිසේ වැඩ ඉන්න කාලයේදී එවකට හිටිය රජවරු සිටුවරු ඒ විශාල වශයෙන් ආරාම පන්සල් ඉදිකළ දුන්නා. ඒ ආරාම පන්සල් වල එක නම දෙනම තුන් නම හතර නම නෙමෙයි වැඩ සිටියේ. 500,000ක් වැඩ හිටියා. එතකොට ඒ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා ඔක්කොටම කටන චීවරය ගන්න පුළුවන්ද? කටන චීවරයක් මේ පූජා කරගන්න ලැබෙනවද දායක පින්වතුන්ට? බැහැ. කටින චීවරයක් පූජා කරගන්න නම් අනිවාර්යයෙන්ම පළවෙනි සුදුසුකම තමයි පැවිදි භාවය ලැබලා තියෙනවා. පැවිදි බව ලැබුවත් බෑ උපසම්පදා වෙලා තියෙන්නට ඕනේ. උපසම්පදා වෙලා තිබ්බත් බෑ පෙරවස් වසන්න ඕනේ. දනෝ පෙරවස් සහ පසුවස්. පෙරවස් හිටින්න හදිසිය හරි පෙරවස් සමාදන් වෙන්න බැරි භික්ෂුවක් හරි භික්ෂුණියක් ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා ඊළඟ පොය දවසේදී අනිවාර්යයෙන්ම වස් වසන්න ඕනිමයි කියලා. උන් අනිවාර්යයෙන්ම කටන චීවරයක් බාර ගන්න භික්ෂුවක් හෝ භික්ෂුණියක් පෙරවස් වසලා තියෙන්න ඕනේ. වස් විසුවත් බෑ පින්වතුනි මේ මාස 3 ඇතුළත වස් ශික්ෂාපදේ කඩ වෙන්න බෑ. ඒකට කියන වස්සච්ඡේදනය කියලා. දැන් හදිසිය හරි අසනීප තත්ත්වයක් නිසා මට වෙන්නත් පුළුවන් නේද? මාසයක් වමාරක් ඉස්පිරිතාලේ හිටියා. ඒකෝ මම වස් අදිෂ්ඨාන කරේ මේ 3 මාසෙ දැන් ඔබ මට ආරාධනා කරාට පස්සේ සීමා මාලිකයකට ගිහිල්ලා මං එහෙත් විනය කර්ම කරලා ඇවිල්ලා ආරාමයටත් ඇවිල්ලා අදිස්ථාන කරන්න ඕනි. දායක පින්වතුන්ගේ මේ ආරාධනාව බාර අරගෙන මේ වස්තු මාසෙ මම මේ ආරාමේ වස් වසනවා කියලා අදිස්ථානය කරන්න ඕනි. එහෙම කළා දැන් මොනවා හරි කාරණයක් නිසා මට ඒ දවස් 7ක් තියෙනවා පින්වතුනි. ඒ දවස් 7න් 7 ඇතුළට එන්න බැරි වුණොත් වස්සච්ඡේදනයක් සිදු වෙනවා. එහෙම වුණොත් කටිනේ බාර ගන්න බෑ. කටන චීවරයක් බාර ගන්න බෑ. වස් කැඩිලා හිනවා. ඒද අපිට විවිධ ස්වභාවික විපත් වලින් මේ විදිහට ආපදා සිදු වෙන්න පුළුවන්. ඒක දායක පින්වතුන් ආරාධනා කරත් බෑ. කටන චීවරය ගන්න වස්සච්ඡේදනයක් වෙන්න බෑ. ඒකට මේ මාස තුල ඇතුළත එකම විහාරයක වැඩ ඉන්නට ඕනේ. ඊළඟ කාරණේ තමයි පින්වතුනි දැන් ඔබ උදෑසන ඊයේ හවසද කටන චීවරය අරගෙන ගිහිල්ලා ඊට කලින් දවස් 7ක කටන චීවරය පුද සත්කාර කරලා වන්දනාමාන කරලා ඒ වතාවත් කරලා එහෙම ගෙනාපු කටිනේ ඔබ පළමුවෙන්ම මහා සංඝරත්නයට පූජා කරා. පළවෙනි සැරේ පූජා කරත් කන්න චීවරේ බාර ගන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? දානෙන් පස්සේ නැවත සාංගික කළා මහා සංඝරත්නයට පූජා කරා.
ඒත් කඩන චීවරේ ගන්න බෑ. සංඝ රත්නයට දීලා තියෙනවා මහා සංඝයාටම. එතකොට භික්ෂුණියන් නම් අතීත අනාගත වර්තමාන මේ කාල තුනටම අයත් විදියට වෙන විදිහට තමයි මේ ඔබ කඩන චීවරේ පූජා කරේ. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා විනය කර්මයක් මගින් කාට හරි කෙනෙක්ට පවරන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් පළමුවෙන්ම වශයෙන් කෙනෙක්ට අනිවාර්යෙන්ම කඩන චීවරේ ලැබෙන්න ඕනේ. ඒකට එහෙම දෙන්නත් බෑ වස් කැඩෙන්න නැතුව අර කලින් කියපු කර්ම කාරණා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. දැන් මම අර කලින් කියව විදිහේ දැන් 500 නමක් හිටියොත් ඒ 500 නමම පෙරවස් සමාදන් වෙලා හිටියා වෙන්න පුළුවන්. වස්සත් ඡේදනයක් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වස්තු මාසයක තැනක ඉඳලා මේ විදිහට වස් පවාරණය කළා. කොන් මේ 500 නමට මෙහෙමයි කියලා කටන චීවරය පූජා කරන්න බෑ. සංඝ රත්නයට පූජා කරාට පස්සේ ඒ සංඝ රත්නය කතිකා කරගන්නවා. අහනවා මුලින්ම සිවුරු චීවර අඩු දිරාගිය ඉරිච්ච සිවුරු කාටද තියෙන්නේ? එහෙම අහලා දැන් දෙතුන් නමක් කිව්වොත් මට දිරාගිය සිවුරු තියෙනවා. තුන් නමක් කීව කියන්නකො. ඒතර තුන් දිනාට එකම කඩන චීවරේ පූජා කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? තුන් දිනාගෙම බලනවා වැඩි හිටියා කවුද කියලා. උපසම්පදාවේදී වැඩි හිටිකම් බලන්නේ වස් අනුව. පළවෙනි වස් 2 3 එහෙම අපි වස් සමාදන් වෙච්ච කාලය අනුව තමයි වැඩි හිටි භාවයේ තීරණය වෙන්නේ. සාමණේර කෙනෙක් ගෙන මහාන වෙච්චි අවුරුදු 1 2 3 එහෙම යන්නේ. එතකොට මේ කඩන චීවරේ දැන් තුන් දෙනෙකුගේ සිවුරු දිරා ගිහලා තියෙනවා කිව්වොත් තුන් දෙනාගේම වැඩි හිටි භික්ෂුවට හරි භික්ෂුණියට හරි තමයි ඒ කඩන චීවරේ සංඝයා වහන්සේලා විසින් කතිකා කරගෙන පූජා කරන්නේ. කොට එහෙම පූජා කරත් පින්වතුනි අවුරුද්දකට එකම විහාරස්ථානයක එකම එක පාරයි මේ පින්කම සිද්ධ කරගන්නට ලැබෙනවා. කොට මෙන්න මේ කියපු කරුණු කාරණා සියල්ලම සම්පූර්ණ වෙන්න ඕනේ. නේද? කටිනයක් කරනවා කියන එක අපිට හරිම අපහසුයි. ඔබගේ පැත්තෙන් සීලම කාරණා සම්පූර්ණව ආරාධනා කළා ඒව කර පස්සච්ඡේදනයක් නොවි ඒ මාස 3 විදිහට අපේ පැත්තෙන් සම්පූර්ණ වෙන්නත් ඕන. එහෙම වුණොත් තමයි කටන චීවරය පූජා කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට පින්වතුනි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කටින චීවරයක අවශ්‍යතාවය මුලින්ම සඳහන් කළේ. ඒත් වස්වසන්න කියලා උන්වහන්සේ මුල් අවදී ඉඳන් ශික්ෂාපද පැනුවේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් ගිය තැන. ඊට කලින් මහාන වෙච්ච ඔක්කොම විසුණු වහන්සේලා නිවන් අවබෝධ කරගෙනමයි මහණුනේ. ඉතින් අවවාද කරන්න ඕවාද ප්‍රාතිමෝක්ෂය විතරයි තිබ්බේ. අවවාදයක් දෙන්න විතරයි ඕනේ. අවවාදය හපු ගම ඒ අනුව හැඩගැහලා කෙනෙම නිවන් අවබෝධ කරගන්නවා. වසර 20ක් ගියාට පස්සේ තමයි ශාසනයේ විවිධ ගැටලු පැන නැගියේ. අන්න ඒ නිසා මොකද කරේ? විවිධ ශික්ෂාපදයන් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් පැනවුවා. එතකොට පින්වතුනි මේ වස් සමාදන් වීමත් අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි ශික්ෂාපදේ පැනෙව්වේ. එතකන් ඒ දක්වාම වස් ශික්ෂාපදයක් පැනෙව්වා. කටින චීවරයක් පූජා කරන්න වස්සාවාසික චීවරයක් පූජා කරන්න කියලා කිසිම දවසක උන්වහන්සේ සඳහන් කරලා තිබෙන්නේ නැහැ. මුලින්ම පින්වතුනි මේ කටින චීවරයක් භික්ෂුවකට පවරන්න පුළුවන් කියලා උන්වහන්සේ සඳහන් කරන්නේ පාරිලෙය්‍යක භික්ෂූන්ට. අහලා තියෙන බද්දවග්ගී කුමාරවරු කියලා. එතකොට මේ කුමාරවරු 30 දෙනායි කතාව ඔබ දන්නවා නේද? මේ බද්දවග්ගී කුමාරවරු කියන්නේ මේ කුසල රජතුමාගේ ඥාති වෙන රාජවංශික කුමාරවරු 30 දෙනෙක්. මේ කුමාරවරු 30 දෙනාගේ 29 දෙනෙක් විවාහ වෙලා හිටියේ. හැබැයි එක්කෙනෙක් විවාහ වෙලා හිටියේ නැහැ. එතකොට මේ කුමාරවරුන්ට හිතුණා අපි බිරින්දෑවරු සමග විනෝදේ නැවිදින්න යන්නට ඕනේ කියලා. ඊට පස්සේ මොකද කරන්න පින්වත්නි? අර එක කුමාරයෙක්ට පිරිතක් නැහැ නේ විවාහ වෙලා නැහනේ. මෙයා කල්පනා කරනවා
මම කුලියට කාන්තාවක් ගන්නවා. අරගෙන අපි 30 දෙනාත් එක්ක යමු කියලා කතිකා කරගෙන ඒ කතිකාවට අනුව සියලුම දෙනා විනෝදයෙන් නැවිදින් යනවා. ඇවිදලා කළා හවස් වරුවේදී මොකද කරන්නේ? කට්ටියත් එක්ක නානවා. නාන අතරේ මොකද කරන්නේ? අර කුලියට ගත්ත හොර බිරිඳ අර රජ කුමාරවරුන්ගේ කුමාරියන්ගේ නාන අතරේදී සේරම ආභරණ හොරකම් කරගෙන පැනලා යනවා. පස්සේ මොකද කුමාරවරුන්ට යන්නත් බෑ මේ විස්තරේ කියන්නත් බෑ ලැජ්ජයි. කුමාරිකාවම කෙලින්ම නිවස් වලට බලා පිටත් කළා. මේ කුමාරවරු 30 දෙනා මේ හොරෙන් පැනලා ගිය අර සොර ස්ත්‍රියව හොයන්න යනවා. හැමෝගෙම අහනවා මේ විදිහට තියෙන කවුරු කාන්තාවක් මෙතනින් ගියාද? කවුරුත් කියව දැක්කේ නෑ කියලා. පස්සේ දකින්න ශාන්ත ලීලාවෙන් යුක්තව ගසක් මුල වැඩ සිටින බුදුරජාණන් වහන්සේ. පස්සේ මේ බද්දවග්ගී කුමාරවරු 30 දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා අහනවා බුදුරජාණන් වහන්සේ මෙතනින් ස්ත්‍රියක් යනවා දැක්කද? ලෞතර බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි කුමාරවරුන්ගේ අනුන් සෙවීමද වැදගත් වෙන්නේ තමන් ගැන සෙවීමද. ආන්නේ වෙලදී හිතනවා හැමෝම කිව්ව එක එක විදිහට ගියපු කට්ටිය ගැන. හැබැයි මුන්වහන්සේ නම් එහෙම නෙමෙයි. තමන් ගැන හොයන්න කියලා කිව්වේ. උඩ මේ වචනේ මොනවා තියෙනවා මොකක් හරි දෙයක්. ඊට පස්සේ එයින් හිටපු එක්කෙනෙක් අහන බුදුරජාණන් වහන්සේගේ අපි කොහොමද අපි ගැන හොයාගන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා කරනවා. මේ ඇස තුල මම කියන දෙයක් ඉන්නවද? කන තුල මම කියන කෙනෙක් ඉන්නවද? මේ විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව ගැඹුරින්ම දේශනා කරනවා. මේ බණ අහුවට පස්සේ මේ බද්දවග්ගී කුමාරවරු ටික දිනේ සෝහන් වෙනවා. ටික දිනේ සකෘදාගාමී වෙනවා. තවත් ටික දිනේ අනාගාමී වෙනවා. ඊට පස්සේ මේ කුමාරවරුන්ගේ ඉල්ලීම මත ඒහි භික්ෂු පැවිද්දෙන් ලෞතර බුදු කෙනෙකුට විතරයි මේහි භික්ෂු පැවිදි දෙන්න පුළුවන්. එව මහන මේ බුදුන් වහන්සේගේ ශ්‍රී හස්තේ දිනු කළා. එව මහන මේ ධර්මයේ හැසිරෙව කියලා කියනකොටම කෙස්රැවුල් සියලුම දේවල් ඉවත් වෙලා 60 වයස් පිරිණු භික්ෂුවක් විදිහට පාත්‍ර චීවර ඇතිව බුදුන් වහන්සේ ඉදිරියේදී මේ 30 දෙනාම පෙනී හිටනවා. එදා පටන් මේ භික්ෂුන් වහන්සේලා බරණැස් ඉසිපතනේ අවුරුදු 20ක් මහානදම් පුරාගෙන ඉන්නවා. ඉතලා මෙයාලට කල්පනා වෙනවා යාළ දහම් චාරිකාවේ දෙමින් බණ භාවනා සිදු කරමින් අවුරුදු 20ක් පුරාවට බරණැස වාසය කරනවා. ஒரு දවසක් මේ භික්ෂුන් වහන්සේලා 39ට හිතෙනවා අපි කොහොම හරි දැන් අපි ලබපු මාර්ගඵලවලමයි ඉන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි. අපි එතනින් එහාට යන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 20කට කලින් දැක්කේ. මේ පාරණක් කොහොම හරි අපි බුදුරජාණන් වහන්සේ ඉන්න සවැත් නුවරට ගිහිල්ලා වස්වසන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේලා 39ම කල්පනා කරගෙන දැන් 39 වඩිනවා. වඩිනකොට සවැත් නුවරට යොදුන් 9ක් තියා. දැන් කාලේ වගේ පහසුකම් නැහැ. පාගමනින් තමයි යන්න තියෙන්නේ. සවැත් නුවරට යොදුන් 9ක් තියලා මේ භික්ෂුන් වහන්සේලාට වස්වසින දිනේ දැන් ලං වුණා. යොදුන් 9ක් තියෙනවා තව. ඒතර කල්පනා කරනවා සවැත් නුවරට යන්න විදිහක් නැහැ. මොකද කරන්නේ? ඒ ඉන්න ගමේම වස් සමාදන් වෙනවා. වස් සමාදන් වෙලා වස් සමාදන් වුණත් මේ භික්ෂුන් වහන්සේලාගේ හිතේ තියෙන්නේ කොහොම හරි සවැත් නුවරට යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කොහොම හරි දකින්න ඕනේ. දැන් මේ වස් 3 මාස ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? මේ භික්ෂුන් වහන්සේලා 39 පාගමනින්ම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා. යනකොට පිටුතුරු දැන් වගේ ඉතින් මාර්ග මේ පහසුකම් නැහැ. මේ වැහි කාලේට සත්තු ගිහිල්ලා ආරක්ෂා අලි වගේ සත්තු ගිහිල්ලා මේ මඩ පාරවල් තියෙන මඩවල එරෙනවා. මිනිස්සුන්ට මනුස්සෙකුට යන්න බෑ. දැන් මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම මඩ ගෝරු වලින් පැන පැන යනකොට
මොකද වෙන්නේ? දනිසක් දක්වාම මඩවල එරෙනවා. හරිම දුෂ්කරයි. ඒත් කොහොම හරි බුදුහාමුදුරුව අපි බලන්න වඩිනවාමයි කියලා හිතාගෙන සිවුරු වල මඩ ගෑවිලා එහෙන අධික වර්ෂාව. සිවුරු ඉරිලා හරිම අපහසුතාවයටපත් වෙලා ප්‍රජානන් වහන්සේ ඉන්න දේවරම් විහාරයට යනවා. ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා වඳිනවා. වැඳලා එකත් පස්සම හිටියට පස්සේ ලෞතර බුදුරණන්සේ අහනවා දැන් අවුරුදු 20කට පස්සේ හම්බුනේ බුදුහාමුදුරන්ව දැක්කේ. අහනවා කොහොමද? ඔබලා 30 දෙනා සපසේ සුවසේ වැඩ සිටියද? සමගියෙන් වැඩ සිටියද? ප්‍රත්‍යපහසුකම් ලැබුණද? ආමාර්ගයේ කොහොමද? පහසුවෙන් වැඩම කරාද? කොට බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනකොට මඩ නාගන සිවුරු වල මඩ ගෑවිලා ඉරිලා කකුල් තුවාල වෙලා වැස්සට තෙමිලා හරිම අපහසුතාවයෙන් තමයි ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ලෞතර පියාණන් වහන්සේ අපි සුවෙන් සනීපෙන් වැඩ සිටියා. සමගියනොත් අපි 30 දෙනා වැඩ සිටියා. ප්‍රත්‍යපහසුකම් ලැබුණා. වස්සමාදන් වීම සිදු කරා. හැබැයි බුදු පියාණන් වහන්සේ ආමාර්ගයේ නම් ඉතාම දුෂ්කරයි. පස්සේ එහෙම දේශනා කළ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඔබට මේ පාරේ එන්න තමයි මේ තරම් දුෂ්කර වුණේ. හැබැයි මහණෙනි අපි සංසාරේ ගමන එනකොට හරක් වෙලා එළුව වෙලා ඌර වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳා නේද? හිස් කැපුම් ලැබුවා. ඒ හිස් කැපුම් වල බෙලි කපනකොට සත්තු වෙලා ඉඳලා බෙලි කපනකොට ඒ ගලාගේ රුධිරය සතර මහා සාගරයේ ජල කඳරත් වැඩිය වැඩි. අනන්ත අප්‍රමාණ සංසාරේ දුක් විඳා කියලා ඊටාම සංවේදී ධර්ම දේශනා සිදු කරනවා. මේ කර්ම විපාක වල පිළිබඳව මේ දේශනාව අහලා මේ 39ම රහත් භාවයට පත් වෙනවා. එක එක්කිනා එක එක මාර්ගඵලවල හිටියේ. උන්වහන්සේ කල්පේ 39ම කල්පනා කළා කොහොම හරි සවැත් නුවරට එන්න කල්පනා කරෙත් එහෙමයි. අපි ලැබපු මාර්ගඵලවලමයි හිටියේ. හැබැයි අපිට නැවත දහම් අසන්න ලැබුණොත් අපි ඉන්න මාර්ගඵලවලින් ඉහළට යන්න පුළුවන් කියලා. ඊපස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා 39ම රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙලා එක එක නම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වෙන වෙනම වන්දනා කරලා එනකොට ඊටාම දුෂ්කර මාර්ගවල තෙමීගෙන මඩ රාගන කකුල් තුවාල කරගෙන ආවේ. හැබැයි ජේතවනාරාමේ ඉඳලා නැවත වඩිනකොට මේ 39ම ගියේ ඊර්තියේ. කොට අහනවා බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරන්ට කැඳවලා අහනවා ආනන්දේ ඔබ දැක්කද මේ 39 කොහොමද වැඩියේ? ආපසු යනකොට වැඩියේ කොහොමද? හරියට හංස පොලිම අහසේ පියාසර කරනවා වගේ. එහෙම කියලා සඳහන් කරලා කියනවා ආනන්දය අදහස මේ සවැත් නුවර ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දැනුවත් කරන්න දහම් සභා මණ්ඩපේ රැස් වෙන්න කියලා. උඩ සියලුම භික්ෂුන් වහන්සේලාට ආනන්ද හාමුදුරුවෝ පණිවිඩය දෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි පින්වතුනි මුලින්ම භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කළේ මේ වස්තු මාසේ වස්වාසය කරලා ඒ වස් කැඩීමක් සිදු වෙන්නේ නැතුව හිටපු භික්ෂුවකට සිවුරු අඩු භික්ෂුවකට කටින චීවරයක් බාර ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ එක්ක වැඩ සිටින සාමණේර භික්ෂූන්ට වස්සාවාසික චීවරයක් මේ වස්තු මාසේ දායකයන්ට පූජා කර ගන්න පුළුවන් කියලා මුලින්ම සඳහන් කරේ මෙන්න මේ අවස්ථාවේදී. මේ බද්ධවග්ගිය භික්ෂුන් වහන්සේලා නැත්නම් පාවේයක භික්ෂුන් වහන්සේලා ඊටාම දුෂ්කර මාර්ගවල වැඩම කළා මේ බුදුන් වහන්සේ ළඟට ආපු අවස්ථාවේදී. එතෙන් පටන් ලෞතර බුදුන් වහන්සේ වැඩ සිටිය කාලයේදී ඉඳලා
මේ දක්වාම සංස්කෘතික විදිහට ආගමික විදිහට මේ චාරිත්‍රයක් විදිහට මේ කටින පින්කම සිද්ධ කරගෙන එනවා. එතකොට පින්වතුනි මේ කටිනයක තියෙන ආනිසංස නේද? ඔබට හිතෙන්නේ ඔබටත් ආනිසංස තියෙනවා. ඒ වගේම තමයි වස් වාසය කරන වස් හිටපු භික්ෂුන් වහන්සේට නැත්නම් භික්ෂුණීන් වහන්සේටත් ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරනවා මේ විදිහට කටින චීවරයක් පූජා කරන්නට පුළුවන්. ඒක බොහෝ දෙනෙක්ගේ පින්වතුනි මේ දැනටත් විවිධ මත තියෙනවනේ. ත්‍රිපිටකයවත් පිළිගන්නේ නැති පින්වතුන් තමාද ඉන්නේ. දැන් අද අපේ ආරාමස්ථානයේ කටින චීවරේ කටින දුස්සං කියලා නෙමෙයි පූජා කරේ. කටින චීවරං කියලා නේද? ඔබ අදෝදී සාංගික කළ පූජා කරේ ඉමං කටින චීවරං සංඝස්ස දේව කියලා. එතකොට කටින චීවරේ මහන් නැතිව පූජා කරන්න කටින දුස්සං කියලා පූජා කරන්නේ. එදා ඒ දවස් ඇතුළතම ආරාමයේ භික්ෂුන් වහන්සේලා දායකයෝ ඒ සියලුම දෙනා එකතු වෙලා එදාම චීවරේ සකස් කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඊට කලින් පුළුවන් දායකයන්ගේ කැමැත්ත පරිදි තමන් පූජා කරන කටින චීවරේ පඩු පොවලා පඩු පොවලා සකස් කරගෙන මහලා ඒ අවශ්‍ය ඒ චීවරයට සිදු කරන්න ඕනේ නේද? මගදකේ තේ හැදෙන්නේ මහන්නේ කිව්වේ. උටේ ඒ කඩ කපලා ඒ බුදුරණාහි දේශනා කළ විදිහටම ඒ චීවරය මහලා දායකයන්ගේ කැමැත්ත අනුව තමන්ට අවශ්‍ය පරිදි පූජා කරන්න පුළුවන්. බුදුරණාහි මේ කටින ඛණ්ඩකේ මේ විනය පිටකේ තමා තියෙන කටින ඛණ්ඩකේ මේ චීවර සකස් කරගන්න ආකාරය පිළිබඳව කටින චීවර පූජා පිළිබඳව බොහෝ කරුණු කාරණා භික්ෂුන් වහන්සේලාට ඒ වගේම දායකයාට දේශනා කළා තියෙනවා. ඔබට පුළුවන් කටින චීවරය මහල පූජා කරන්නත් පුළුවන්. ඔබ මහන් නැතුව පූජා කරොත් නේද? ඒ කාලේ දැන් වගේ දැන් නම් පඩු පුවා ගන්න අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම අපිට කඩෙන් කරලා තියෙනවා. ඔබට ගන්න පුළුවන්. ඒකට ඒ කාලේ එහෙම නැහැ. චීවරේ මහගෙන නේද පොඩි පොඩි රෙදි කැලි එකතු කරගෙන දැන් වස්සිටු භික්ෂුන් වහන්සේ කෙනෙකුට කොහොමාරි කන්න චීවරයක් දෙන දායකයෙකුට වෙලා රෙදි එකතු කරගෙන පඩු පොවලා ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා කොහොමාරි කන්න චීවරය පූජා කරනවා. කොට දායකයන් කැමැත්ත අනුව ඒක මහල පූජා කරන්නත් පුළුවන්. නැත්තම් කටින දුස්සයක් කියලා කියන්නේ. එතන කටිනේ රෙද්දක් විදිහට පූජා කළ ඒ දවස් ඇතුළතම මහල කළා ඔබට පිළිගන්නන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතනවා මේ කටින චීවරේ මහල පූජා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි කියලා. බොහෝ දෙනෙක් මේ මගෙන් අහලක් තියෙනවා. ඔබටත් එහෙම දෙයක් හිතෙන්න පුළුවන් නේද? සමහර පන්සල් වල එදාම පඩු පොවලා නේද? කඩ කපලා එදාම කටින රෙද්දක් විතරයි ගේන්නේ. සමහර තැන්වල මහල පූජා කරනවා. කොට මේ දෙකම හරිද නීත්‍යානුකූලද බුදුරණවහන්සේ දේශනා කළාද කියලා ඔබට හිතෙන්න පුළුවන් නේද? කොට අපි ධර්මය අහනකොට අපි ළඟ තියෙන සැකතන් දුරු කරගන්නට ඕනේ. දන්නා කරුණු වැඩි දියුණු කරගන්නට ඕනේ. කොට බුදුරණවහන්සේ සඳහන් කරනවා මේ කටින චීවරයක් පූජා කරන දායකයන්ට ආනිසංස ලැබෙනවා. ඒ වගේම තමයි කටින චීවරේ බාර ගන්න භික්ෂුවට හෝ භික්ෂුණියට ආනිසංස 5ක් ලැබෙනවා කියලා. පළවෙනි කාරණය තමයි පින්වතුනි අනාමත්තචාරෝ. මොකද්ද මේ අනාමත්තචාරෝ කියන්නේ? මේ කටින චීවරේ ගත්ත භික්ෂුවකට හරි භික්ෂුණියකට විතරයි මේ වරප්‍රසාද 5 ලැබෙන්නේ. ආනිසංස 5 ලැබෙන්නේ. නේද? දැන් අපි විහාරස්ථානයක ඉන්නකොට ආරාමයක හරි පන්සලක හරි ඉන්නකොට අපිට ආරාමයේ පන්සලේ ඉන්න කවුරු හරි වැඩවසන කෙනෙකුට මම මේ ගමන යනවා කියලා දැනුවත් කිරීමක් කරන්න නැතුව බහැරට යන්න බෑ. බුදුරණාහි විනය ශික්ෂාව පනවලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ආරාමයේ හෝ පන්සලේ
ඉන්න විහාරවාසික භික්ෂුණියක් හරි දැනුවත් කරන්න ඕනේ. මම මේ කාරණේ නිසා බහැරට වඩිනවා. එතකොට මේ කටින චීවරයක් ගත්ත භික්ෂුවකට හෝ භික්ෂුණියකට මාස 5ක් යනකම් කිසිම කෙනෙකුට ආරාමයේ ඉන්න කිසිම භික්ෂුවකට නොදන්වලා ඕන තැනක යන්න පුළුවන්. ඕන තැන කියන්නේ මේ නරක ක්‍රියාවලට නෙමෙයි නේද? තමන්ගේ අවශ්‍යතාව සඳහා දැනුවත් කිරීමකින් තොරව බැහැර වෙන්න පුළුවන්. එක ආනිසංසයක් නේද? එක ශික්ෂාපදයකින් නිදහස් වෙනවා. දෙවෙනි කාරණේ තමයි අසමාදානචාරය. ඒක තමයි පිටුතුනි අනිවාර්යයෙන්ම උපසම්පදා වෙච්ච භික්ෂුණියක් භික්ෂුවක් තුන් සිවුර අනිවාර්යෙන් තමයි ළඟ තියෙනවා. මොනවද තුන් සිවුරට එන්නේ? අනිපට සිවුර, දෙපට සිවුර, අදින සිවුර. එතකොට මේ තුන් සිවුර අනිවාර්යෙන්ම වස් අදිස්ථාන කරත් නැත්නම් වෙන කොහේ හරි ගියත් අනිවාර්යයෙන්ම තමන් ඉන්න විහාරස්ථානේ හරි තමන් සමීපේ තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඒක ඇවතක් කියනවා. හදිස්සියේ හරි අපිට කමතක වෙලා ගියොත් තුන් සිවුර බැහැර වෙනවා. එහෙම වුණොත් නැවත කරන්න ඕනි සීමා මාලකයට ගිහිල්ලා ඒවත් දේශනා කළා නැවත ඒ තුන් සිවුර අදිස්ථාන කරන්න ඕනේ. එතකොට හරි. එතකොට එකවර ප්‍රසාදයක් තමයි මේ කටින චීවරය ගත්ත භික්ෂුවට භික්ෂුණියට තුන් සිවුරෙන් එක සිවුරක් බැහැර වුණා කියලා මේ මාස 3 ඇවතක් සිදු වෙන්නේ. දෙවනි වර ප්‍රසාදය. තුන්වෙනි කාරණේ තමයි පුතුනි මේ ඝන භෝජනය කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි දැන් කැපදාන සහ අකපදාන කියලා දාන වර්ග දෙකක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 4 නමකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට නේද? ආරාධනාවක් සිදු කළොත් සමහර භික්ෂුන් වහන්සේලාට එක එක දානවල නම් කියලා ආරාධනා කරනවා. අපේ ගෙදර නූඩ්ල්ස් දානයක් තියෙනවා වඩින්න. දැන් ඔබ නම් දන්නවා බෞද්ධයෝ විදිහට. එතකොට ඒ කාලේ බුදුන් වහන්සේගේ කාලේ හිටියේ සියලුම දෙනා බෞද්ධ නෙමෙයි. නේද? අන්‍යාගමික පිරිස් හිටියා. එහෙම හිටියත් ඔවුන් භික්ෂුන් වහන්සේලා පිටපාත යනකොට දානමාන පූජා කරන අන්‍යාගමික කියලා නෑ. උඩ ආරාධනා කරන මේ විදිහට දානවල නම් කියලා නේ මාංශ දානයක් අපි සකස් කරලා තියෙන වඩින්න. එහෙම කීවට බුදුරණාහි කියනවා එහෙම වඩින්න බෑ. නේද? දානේ නම කියන්නේ නැතුව ආරාධනා කරන්නට ඕන. අපේ ගෙදර දානයක් ලෑස්ති කරලා තියෙන වඩින්න. එහෙම කියව වඩින්න පුළුවන්. ඒකට මේ බුදුරණාහි කියනවා මේ කටින චීවරය ගත්ත භික්ෂුවකට එහෙම දානයක නම කියලා නේද? දැන් ඔබ ආරාධනාවක් කරනවා අපේ ගෙදර කිරිබත් දානයක් හැදුවාද වඩින්න. ඒකට මේ මාස 5 ඇතුළත ඔබ එහෙම දානයක නමක් කියලා ආරාධනා කරාට කලින් වැඩිව ඊයේ හැම දැන් ඊයේ දවසේ ආරාධනාවක් කරාම මට යන්න පුළුවන්ද? කිරිබත් මේ දානයක් තියෙන වඩින්න කියවට බෑ. එහෙම කියත් මොකද වෙන්නේ? ඇවතක් සිදු වෙනවා. ඒකට කියනවා එහෙම ආරාධනාවක් ඇතිව දැන් ඔබ ආරාධනා කරලා මම ගියොත් දානෙට වැඩියොත් ඇවතක් සිදු වෙනවා. ඒකට දානෙට වාඩි වෙලා ඔබ පිටිගන්නන දානේ වැළඳුවාම වළඳන දානේ කටක් ගානේ පාචිත්‍ය සිදු වෙනවා. ඒකට ඇවතට වැඩි. ඒ නිසා මේ වරප්‍රසාදයේ හම්බෙන් ඔබ ආරාධනා කරන ඕනම එකකට කටන චීවරය ගත්ත භික්ෂුවකට හරි භික්ෂුණියකට හරි වඩින්න පුළුවන්. දානේ නමක් කියලා ආරාධනා කරාට කමන්නේ. අන්න එක ආනිසංසයක්. ඒක එක සීල්පදයකින් නිදහස් වුණා. ඒකට මේ කටින චීවරය ගත්ත භික්ෂුවට හරි භික්ෂුණියට හරි ලැබෙන මේ වරප්‍රසාද ටික කියන්නේ. මේ මාස 5 ඇතුළත. ඊළඟ එක තමයි මේ යාවදත්ත ජීවන. එතකොට මේ සිවුරු තුන් සිවුරෙන් බුදුරණාහි යැපෙන්න කියලා කියවේ නේද? මොනවා තුන් සිවුරට එන්නේ? අඳින සිවුර, තනිපඩ සිවුර, දෙපඩ සිවුර.
බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේලාට තුන් සිවුර අනුදැන වදාරන්න කලින් තුන් සිවුරෙන් විතරක් ඉන්න පුළුවන්ද? දවසක් උන්වහන්සේට හිතිලා මේ අඳන කඩේ විතරක් අහගෙන රැට වැඩ ඉන්නවා. ටිකක් වෙලා යනකොට උණු සීතල දැනෙනවා. ඊට පස්සේ කල්පනා කළා තනිපටි සිවුර පරව ගන්නවා. ඒ තවත් ටිකක් සීතලයි. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපටි සිවුර. දෙපටි සිවුරත් පරව ගත්තට පස්සේ සීතල නැහැ. ඊට පස්සේ කල්පනා කරන භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක් පනවන්න ඕනි. තුන් සිවුර පමණක් භාවිත කරන්න කියලා. එතකොට දැන් වගේ නෙමෙයි ඒ කාලේ පැවිදි වුණ ගොඩාක් කට්ටිය රජවරුන්ගේ මාලිකාවල හිටි කට්ටිය, සිටුවරුන්ගේ මාලිකාවල සිටිය කට්ටිය හොඳට මේ වස්තුව තියෙන කට්ටිය ඕනෑ තරම් සිවුරු සකස් කරගන්න පුළුවන් අය තමයි මුල් කාලේ පැවිදි වුණේ. උඩ සිවුරු පොට්ටලි ගහගෙන යනකොට ඒක හරිම අප්‍රසාදයක් දකින්න කෙනෙක්ගේ නේද? දැන් ඔබට දැන් දකින්න ලැබුණ සිවුරු 5ක් 6ක් එකට පොට්ටලි ගහගෙන දැන් වගේ කබඩ් තියන්න තැන් ඒ මොකවත් තිබ්බද ඉස්සර නෑ. නිසා මේව පොට්ටලි ගහනකොට කැතයි. නිසා බුදුරණාහි කල්පනා කරා තුන් සිවුරක් අනුදැන වදාරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි උන්වහන්සේ තුන් සිවුර අනුදැන වදාන්නේ. එතකොට මේ කටිනේ ගත්ත භික්ෂුවට තුන් සිවුරට වඩා සිවුරු භාවිත කරන්න පුළුවන්. මේ මාස 5 ඇතුළත එක අනිසංසය. ඊළඟ එක තමයි පිටුතුනි මේ මාස 5 ඇතුළත ඒ වැඩ ඉන්න ආරාමයේ හෝ පන්සලේ හෝ විහාරස්ථානයේ කොහේ හරි සාංගික කළා හරි සාංගික නොකර හරි පූජා කරන සියලුම ඉදිකට්ටේ සිට සියලුම පිරිකරයි තියෙන්නේ ඒ වස්තු මාසේ පස් වාසය කරපු භික්ෂුවට හෝ භික්ෂුණීට මාස 5ක්. එතකොට මේ ආනිසංස ධර්මයන් 5 තමයි කටින චීවරය ගත්ත භික්ෂුවට හෝ භික්ෂුණීට ලැබෙන්නේ. එතකොට කටින චීවරේ පූජා කරන ඔබට ලැබෙන ආනිසංස මොනවද? උර නිකන් චීවරයක් පූජා කරාට වැඩිය ලැබෙන ආනිසංස වලට වැඩිය 100,000 ගුණයකට වැඩි කටින චීවරයක් පූජා කරන ආනිසංසය. එතකොට මේ නාගිතා ප්‍රදානය මීට කල්ප 90කට පෙර හිටපු විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ කාලේදී හිටපු එක තරුණේ මේ කටින චීවරයක් පූජා කරලා ලැබපු ආනිසංස ගැන තමයි ගාථා 18කින් මේ නාගිතා ප්‍රදානය සඳහන් වෙන්නේ. ඒකෙදි කියනවා මේ එක ගාථාවකින් තුන් සිවුරු අනිපට සිවුරු අදන සිවුරු දෙපට සිවුරු මහා මේරු පර්වතයේ තරම් උසට මේ තුන් සිවුරු පූජා කරනවටත් වඩා ආනිසංසයක් තියෙනවා එක කටින චීවරයක් පූජා කිරීම තුල 10 පංගුවයි ලැබෙන්නේ. තුන් සිවුර මහා මේරු පර්වතයේ දක්වා මුසට තුන් සිවුරු පූජා කිරීම කටින චීවර පූජාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට 10න් පංගුවයි ආනිසංස ලැබෙන්නේ. ඒ වගේ 100,000 ගුණයක ආනිසංසයක් තියෙනවා මේ කටින චීවර පූජාවෙන්. ඒ වගේම තමයි මේ ඔබට ලැබෙන ආනිසංස කටින චීවරයක් පූජා කරන කෙනෙකුට ලැබෙන ආනිසංස. මිනිස්සෙක් වෙලා ඉපදුනොත් ඉහළ කුලවලමයි ඉපදින්නේ. පහළ කුලවල කවදාවත් උපදින්නේ නැහැ. දෙවියෙක් වෙලා ඉපදුනොත් දෙවියන් අතර ඉහළ දිව්‍ය තලවල උපදින්නේ. බ්‍රහ්මයෙක් වෙලා හිටියත් බ්‍රහ්ම ලෝකේ ඉහළ තලවල තමයි බ්‍රහ්මයෙක් වෙලා උපදින්නේ. ඒ වගේම තමයි කොහේ හිටියත් හැම තැනම ප්‍රධානත්වයක් හම්බෙනවා. යන තැන පිරිස ඉන්නවා. එද කටින සිවුර තනියෙන් නෙවෙයි පූජා කරන්නේ. විශාල පිරිසක් එක්ක යන තැන පරිවාර සම්පත්තිය තියෙනවා. ඒ වගේම තමයි චක්‍රවර්ති සම්පත් ලබා ගන්න පුළුවන්. ශක්‍ර දෙවියන් වෙලා උපදින්න පුළුවන්. කොට මේ නාගිතා ප්‍රදානය සඳහන් වෙනවා මේ කටින චීවරයක් පූජා කරලා විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී
අනන්ත අප්‍රමාණ සැප විපාක ලැබුවා කියලා. ශක්‍ර දෙවියන් වෙලා චක්‍රවර්ති රාජ සම්පත් ලැබුවා. ඒ වගේ මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ කුලවල ඉපදුනා. ඒ වගේම තමයි ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා. මේ සියලු මානසික ධර්මයන් ලැබෙනවා. ඒ වගේම තමයි ඉදුම් හිටුම්. බොහෝ දෙනා අතර ජනප්‍රියභාවය ඇති වෙනවා. බොහෝ දෙනාගේ ගරු සැලකිලි ඇති වෙනවා. ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. යන ඕනෑම තැනක වන්දනාමාන ගරු බුහුමන් පිළිගැනීම ලැබෙනවා. මේ විදිහට සෑම අතකින්ම කටිනයක් පූජා කරපු කෙනෙක් කවදාවත් දුගතිය යන්නේ නැහැ කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් සංසාරේ යනකොට කරපු අකුසල් තියෙනවා. අන්නේ අකුසල් බාල වෙනවා කියන මේ කටින පූජාවක් සිදු කරාම අපි සිදු කරපු අකුසල් යටපත් වෙනවා කියනවා. ඒ තරම්ම බලගතු ඝනකමයි. ඒකයි කටිනය කියලා කියන්නේ. ඒකනේ හැමදාම කරන්න බැරි පූජාව. හැමදාම කරන්න පුළුවන් නම් මාසෙට එක ගානේ හරි කරගන්නවා. නේද? එතකොට පිටුතුනි මේ මම පොඩි කතාවක් කියන්නම්. රෝතුරා බුදුරණවහන්සේ වැඩ ඉන්න කාලේදී එක භික්ෂුන් වහන්සේ නමක් හිමාලයේ තමයි වැඩ සිටියේ. මේ භික්ෂුන් වහන්සේ හිමාලයේ වැඩ ඉන්නකොට දැන් මේ වසන්න කාලේ හරි කිට්ටු වුණා. උඩ එක සිටුවරේ කැමදාම මේ භික්ෂුන් වහන්සේට අපුපස්ථාන කරමින් හිටියා. මෙහෙම අපුපස්ථාන කරමින් ඉන්නකොට දැන් මේ වස් කාලේ කිට්ටු වෙන නිසා මේ සිටුවරේ ආරාධනාවක් කරනවා. දැන් හිමාලය පර්වතයේ ඉන්නේ, හිමාලය කඳුවැටියේ ඉන්නේ අපේ සිටුමාලිගේ වස්තුම් මාසේ වැඩ සිටින්න මම සිව්පසයෙන්ම අපුපස්ථාන කරනවා. ඒකට මේ සිටුවරයාගේ ඉල්ලීම මත වසන්න තියෙන දවස. අද නම් අදම යනවා උන්වහන්සේ මේ සිටුවරයාගේ නිවසට. යනකොට සිටුවරයාට එන්න කියපු කාරණේ අමතක වෙලා බිරිඳ විතරයි ඉන්නේ. ඊට පස්සේ කියනවා බිරිඳ කියනවා සිටුවරයා නැහැ. අද එන්නේ නැතිව වෙන දවසක එන්නේ. එහෙම වස්වාසය කරන්න බෑනේ. වස් ශික්ෂාපදේ දාම සමාදන් වෙන්න ඕනේ. පස්සේ මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා කමන්නේ මම නැවත හිමාලයට ගිහිල්ලා සුදුසු තැනක් පිළියෙල කරගෙන වස්වාසය කරනවා. එතකොට මේ හිමාලයට යන්න තියෙන්නේ තාම දුප්පත් මිනිසුන් ඉන්න ගමකින්. මේ ගම උන්වහන්සේ සංසම් ඉඳුරන්ගෙන් යුක්තව වඩිනකොට මේ කාන්තාවක් දැකලා වන්දනා කළා අහනවා ඔබ වහන්සේ කොහෙද මේ සංසම් ඉඳුරන්ගෙන් යුක්තව වඩින්නේ? පස්සේ කියන උන්වහන්සේ ආපු කාරණේ මම මෙහෙම සමාදන් වෙන්න ආවේ. මෙහෙම සිටුවරයා නැහැ. මගේ අවශ්‍යතාවය මේක. පස්සේ බොහෝම සතුටටපත් වෙනවා. ඒකට මේ ගමේ ඉන්නේ තාම දුප්පත් මිනිස්සු. එයාලගේ ජීවිකාව තමයි දර කපලා ඒ දර විකුණලා ජීවත් වෙන්නේ. තාම දුප්පත්. පස්සේ මේ කාරණේ අහුවට පස්සේ ගොඩාක් සතුටුභාවයටපත් වෙනවා මේ උපාසිකාව. පිට කොයිතරම් දෙයක්ද මේ වස්තුම් මාසේ ඉන්න කිව්වොත් ලොකුට ආනිසංසයක් මුකුත් දන්නේ නැහැ. ඒ විසුණාසේ කියන්නේ පස්සේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණේ දැනගත්ත විතරයි. පස්සේ තියෙන ඔයාලගේ දැන් වගේ එක ගෙදරට එක ලිද ගානේ තිබ්බේ නෑ නේද පිටුතුනේ. ඉස්සර ඒ ගමකට ලිං කීපය තිබ්බේ. විශාල වශයෙන් හදපු ලොකු ලිං. ඒකට මේ ලිද ළඟට තමයි සේරම කාන්තාව වතුර නැගෙන යන්නේ. මෙහෙම එදා රැස් වෙන වෙලාවට ගිහින් කියනවා විසුණු වහන්සේ නමකට මෙහෙම වස්වාසය කරන්න ඕනි. ඔයාලා කැමති පිනක් කරගන්න. මේ විදියට කුටියක් හදලා අපි වස්තුම් මාසෙම සිව්පසයෙන් උපස්ථාන කරමු කියලා. එහෙම කියනවත් එක්ක මේ සියලුම කාන්තාවෝ 500ක් හිටියා. ඒ ගමේ කාන්තාවෝ 500 දෙනාම කැමති වුණා. ඉතින් මොකද කරන්නේ මේ 500 දෙනාම එකතු වෙලා එදාම සිටින්න ඕනි. එදා මොකද කරන්නේ අවශ්‍ය කල්පනා අරගෙන කුටියක් හදලා උන්වහන්සේට වැඩ එන්න ඒ සියලුම කටයුතු සම්පාදනය කළා. වස්තුම් මාසෙම අපුපස්ථාන කරනවා. වස්තුම් මාසෙම අපුපස්ථාන කළා.
දැන් වස් පවාරණය පස්සේ දැන් වස් 3 මාසය අවසන් වුණාට පස්සේ දැන් මේ කට්ටිය කතා වෙනවා මේ කාන්තාව 500 දෙනා අපි කොහොම හරි මේ විසුණු වහන්සේට කටින චීවරයක් පූජා කරමු. රෙදි පිළි හොයාගෙන ගොතලා කරලා ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරලා කටින චීවරයක් සකස් කරලා පූජාත් කරනවා. හැබැයි පිටුතුනි දැන් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ධර්ම දේශනා කරාට පසේ බුදුරු කවදාවත් ධර්මය අවබෝධ කරගන්නා නිසා දේශනා කිරීමක් නැහැ. ඒ කියන්නේ සමහර දෙනෙක් කියන මට නම් පසේ බුදු වෙන්න තමයි පුළුවන් කියලා. ඒ විහිළුවට කියවට ඒක විහිළුවට කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ මට යමක් කියලා දෙන්න බෑ මට තේරුම් ගන්න පුළුවන් කියන අදහස තමයි අපේ මිනිස්සුන් කියන්නේ. පසේ බුදුරු අවබෝධ ධර්මය අවබෝධ කරගන්න. හැබැයි කවදාවත් දේශනා කිරීමක් නැහැ. ඒක බොහෝ මිනිසුත් ඉන්නවනේ. දැන් බණ කීවත් හැමෝටම බණ කියන්න පුළුවන් බෑ. දැන් උගන්නනෙක් වුණත් කතාවක් පැවැත්වුවත් ඕනෑ තරම් මිනිස්සුන් එහෙම කර කතාව පවත්වන්න එහෙම බැරි කට්ටිය. ඒ වගේ තමයි. විශ්වනාසලාගෙත් එහෙම තියෙනවා. ඒකට මේ පසේ බුදුරජාණන් වහන්සේ කඩන චීවරය අරන් සුවපත් වේවා කියව මිසක් වචනයකුදු ආනිසංසයක්වත් මොකවත් ප්‍රකාශ කරේ නැහැ. කඩන චීවරය අරගෙන නැවතත් ශාන්ති දුරන්ගෙන් යුක්තව හිමාල වනයේටම ගියා. දැන් හරියම සතුටුයි මේ කාන්තාව 500 දෙනාටම. ආනිසංසය ගැන දන්නේ නැහැ. හැබැයි මේක පිනක් කියන්න දන්නවා. මේ තරම් විපාක තියෙනවා කියලා දැනගෙන පින කර. දැන් ඔබ නම් විපාකය ගැන දැනගෙන පින් කරන්නේ නේද? නිතර බණ අහන්න, නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන තරම් ඔබට අවස්ථාවක් තියෙනවා. ආනිසංසයෙන් දන්නවා. උඩ මේ කාන්තාව 500 දෙනා මැරලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා මනුෂ්‍ය ලෝකේ සැප සම්පත් දලා අපේ ලෞතර බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී කාන්තාව 500 දෙනෙක් වෙලා ඔබ දන්නවා ප්‍රජාපති ගෞතමී දේවියත් එක්ක කාන්තාව 500ක් ගියා පැවිදිභාවය ලබා ගන්න. ඒකට අර කාන්තාව 500 දෙනාගේම මුලින්ම අර විසුණු වහන්සේට වස් ආරාධනා කරන්න මුල්ුණ කාන්තාව තමයි මහා ප්‍රජාපති ගෞතමිය කියන්නේ ලෞතර බුදුරණන් වහන්සේගේ ඉහිකල සුළු මව වෙලා ඉපදුනේ. උඩ අර කාන්තාව 500 දෙනා තමයි අතීතයේ අර ගමේ හිටපු ඉතාම දුප්පත් ඒ දර කඩලා ජීවත් වුණ ඒ කාන්තාව 500 දෙනා. බලන්න කොයිතරම් නේද? මුලින්ම සම්බුද්ධ ශාසනයේ කාන්තාවන් වෙලා පැවිදිභාවය ලබන්න ඒ පින ඉස්මතුනේ කටින චීවරේ පූජා කිරීමෙන්. කියනවනේ අපායට යන්නේ නැති නේද? දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබා ගන්නට පුළුවන් වටිනා කියන පින්කම. ඒකට ඔබ සියලු දෙනාම තමයි මේ පින්කමට සහසම්බන්ධ වෙන්නේ. ඒක එක්කෙනෙක් නෙමෙයි. ඒකට ඔබ සියලු දෙනාට මේ ආනිසංසයන් තියෙනවා. ඊයේ හවස කොයිතරම් දුර කටන පෙරහැරේ ගියාද නේද? වන්දනා කරාද? චීවරය තමන් හිස මත තබා ගත්තද? අද උදෑසනත් එහෙමයි. ආරාමස්ථානයට ඇවිල්ලා ඒ වැඩ කටයුතු උදව් වෙලා දානමාන ආදී පිළිගන්ලා වන්දනාමාන කළා. ඒ කටන චීවරය සාංගික කළේ සියලු මතාවත් කළා. උට අවසාන චාරිත්‍ර තමයි කටිනානිසංස බණ. ඒ බණ අහන්නත් ඔබ නේද? දැන් මේ කොබක කොළණිය ওই පැත්තේ මෝපල්ලේ කොයිතරම් මිනිස්සු ඉන්නවද නේද? උට ඒ බණ දහම් ශ්‍රවණය කිරීමට හිත පැහැදෙන්නේ. හිතන්නත් පිඟුතුනි එහෙම හිතක් ඇති වෙන්නත් පිනක් තියෙන්න ඕනේ නේද? කොයිතරම් මිනිස්සු හිටියත් ඔබ කීප දෙනාට විතරයි එන්න හිත පහළ වුනේ. ඒකත් එසේ මෙසේ පිනක් නෙමෙයි පිඟුතුනි. කොට ඊයේ පෙරේදා ඉඳලා මේ වස්තු මාසෙම ඔබ සියලු දෙනාම තමයි බෝධි පූජා වලට නේද? ඔබ සියලු දෙනාම තමයි දානෙක ණයපු උපකාර කරේ. කොට ඒ සියලු කෙනොත් ඔබගේ ජීවිතයට එකසේම අනුමෝදන් වෙනවා. කොට සතුරු භාවයටපත් වෙන්න පුළුවන් මේ ප්‍රධාන වශයෙන් ඒ කටිනේ බාරගත්තේ සතුළු ඒ වගේම සියලුම දායකකාරකාදීන්ට සතුරු භාවයටපත් වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී වස්තු මාසයක් අපිට පුළුවන් විදිහට උපකාර කරලා ඒ වගේ මේ කටන පෙරහැරට ඒ කියන්නේ කටින් දාණයට කටිනානිසංස ධර්ම දේශනාවට කියන මේ පින්කම් මාලාවටම සහ සම්බන්ධ වෙලා වටිනා කියන
අනන්ත අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් රාශියක් තමන්ගේ ජීවිතයට අත්පත් කරගත්තා කියන සතුරුභාවයට පත් වෙන්නට පුළුවන්. ඒකට කාල වේලාව අනුව කල්පනා කරගන්න උතුම් වූ සීලයක පිළිදලා මේ කඨින චීවර පූජාව සිදු කළා ඊයේ පෙරේදා සිට මේ දින කිහිපය තුළ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම කුසලානිසංස ධර්මයෝ පළමුවත් ලෝකයේ ශාසනයත් ඔබ අප සියලු දෙනාම ආරක්ෂා කරන ඔබ අප සියලු දෙනාව ආරක්ෂා කරන සියලුම බෞද්ධ දෙවි දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් සතුටට පත්වන්නා වූ දෙවියෝ ඒ කටිනේ බාරගත්තේ සුජීවා ප්‍රියදර්ශනී මිසතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ දෙමව්පියන් ආරක්ෂා කර දෙමින් ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ ආරාමස්ථානයට ඉඩකඩම් පූජා කළ ඒ වගේම ආරාමස්ථානයේ ඉදිකල දුන්න ඒ වගේම මේ ජල පහසුකම් විදුලි පහසුකම් ආදී ඒ පාර ලබා දුන්න ඒ සියලුම දායක පින්වතුන්ටත් ඒ වගේම සිව්පසෙන් අපුපස්ථාන කරන සතර පෙරුවේ දායක කාරකාදීන්ටත් අදිනේදී මේ සිදු කළ උතුම් වූ කුසලානිසංස ධර්ම එකසේම හේතු වාසනා වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඔබ සිදු දෙනා සිදු කරන ඒ රැකී ආරක්ෂා වෙලෙහිදාම් කටයුතු ව්‍යාපාර කටයුතු ඇතනම් ඒ රැකී ආරක්ෂා වෙලෙහිදාම් ව්‍යාපාර කටයුතු දින දින සර්වපකාරයෙන් සාර්ථක කර දෙමින් ඒ වගේම මේ පින්කම සඳහා සහ සම්බන්ධ වුණේ කුඩා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙමින් දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධිකින් නමා මහ නිවනින් සැනසීමක් ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිය පරිලව යන්නට යෙදුනා වූ ඒ ප්‍රධාන වශයෙන් ඒ කටන බාරගත්තේ මහත්මයාගේ පියාණන්ටත් ඒ වගේම මේ සඳහා සහ සම්බන්ධ වූ සියලුම දායක කාරකාදීන්ගේ නමින් මිය පරිලව යන්නට යෙදුනා වූ මව්දෙමව්පිය ඇතුළු ඥාති හිත මිත්‍රාදී මිය පරිලව යන්නට යෙදුනා වූ සියලුම දෙනාට ඔබ විසින් රැස් කරගත්තා වූ මේ සියලු කුසලානිසංස ධර්ම එකසේම හේතු වාසනා වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් යම් කර්මාණු දෝෂයක් නිසා දුක් ඇති ආත්ම භාව ලිපිදලා ඉන්නනම් ඒ දුකින් අත මිදෙම්මා. සැපැති ස්ථානික සැප ඉදරණන් ඒ සැප වඩා වර්ධනය වේවා. දිවමේ ආහාර පාන වස්ත්‍රාභරණ සපසේ සුවසේ ලබා ගනිමින් ඒ ඥාතීන්ද පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීමක්ම ලබත්තා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වාගේ විශේෂයෙන්ම මේ පින්කම බාර අරගෙන කට්නේ බාර අරගෙන ඒ කටයුතු සිදු කළ ඒ සුජීවා ප්‍රියදර්ශනී කියන මිස්ගේ නෝන මහත්මියගේ මව්දෙමව්පියන් නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වාගේ මේ සතර පෙරුවේම දායක කාරකාදීන්ටත් ඒ ඔබ සියලු දෙනාගේ පවුලේ වාසය කරන ඒ දූ දරුවන් ඇතුළු මව්දෙමව්පියෝ ඒ සියලුම දෙනාටමත් මේ පින් එකසේම හේතු වාසනා වේවා අනුමෝදන් වේවා. ඒ වගේම සින්දනාගේ ජීවිතයට පැමිණ තිබෙන ඒ සියලු ප්‍රහාපල දෝෂාන්තකාරයන් දුරින් මුත වේවා. ඒ නවග්‍රහයන් නාදනාගෙන් තියෙනා වූ අපල උපද්‍රව කරදර බාධක හිංසා පීඩාවන් නැත්නම් ඒ පීඩාදීන් දුරින් මුත වේවා. මේ කටිනේ ආනිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම මෙලොවට පරලොවට දෙලොවට වැඩේ තුතුම් මෝදාර්මික මනුෂ්‍ය ජීවිතයක් ගත කොටගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැවැන්වදාළ අජරාමර සංඛ්‍යාත ලෝතුරා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසලානිසංස ධර්මෝ එකසේම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මහා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි වැඳ ගන්න එහෙනම් අභිවාදන සීලිස නිච්ඡං මද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බා